ඔයාලා දන්නවද? දැනට ලෝකේ ධනවතා වෙලා ඉන්නේ වෙන කෙනෙක්. ඉලෝන් මස්ක්. හැබැයි එයා ධනවතා වෙන්න ඉස්සෙල්ලා ලෝකේ ධනවතා වෙලා හිටියේ බිල් ගේට්ස්. බිල් ගේට්ස් කවදාකවත් රාහු කාලයේ මග හැරලා වැඩ කරලා නැහැ. එහෙම වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒත් එයා ලෝකෙම ධනවත්ම පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ වගේම අයින්ස්ටයින් වල අහලා ඇති. අයින්ස්ටයින් කවදාකවත් දෙවියන්ට බාර වෙලා නැහැ. ඒත් එයා ලෝකයේ විශිෂ්ට බුද්ධිමතා වුණා. හැබැයි මම මේක කියන්න හිතුවේ වාසනාව ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඇත්තට මේක වාසනාව ගැන කාරණාවක් නෙමෙයි. ඔයා ගැන විශ්වාසය තියන්න ඕන. තමන්ගේ සාර්ථකත්වයට අපි නොපෙනෙන දෙවියන්ට බාර දීලා ඉන්නවට වඩා හොඳ නැද්ද? අපි කරන දේ අපිට පුළුවන් උපරිමයෙන් හොඳට කැප වෙලා අවංකවම කරන එක. අන්න එහෙම කරා නම් අනිවාර්යෙන් ඔයා දිනනවා.